උයන් අද මම කතා කරන්න යන්නේ කරඩු තුවාල ක්ෂේත්‍රයේ ඉතා පොදු මතුකාවක් ගැන. ඉතින් පොදු ඌ තුවාලයක් වන සඳ බඳුන ඇකලෝ. සෙන්ද බඳුනේ ඇයි? ඇකෝ සඳ බඳුනේ යන මූලිකවම දනිස් සන්දිය තුළ ඇති සඳ. බඳුනයක් වන අතර එය කරඩ හේතුවෙන් බොහෝ විට තුවාල වන. කඩින් සෙන්ද බඳුනයක. ඒ වගේම මාර්ග අනතුරක නිවසිට සිදුවන කඩා වැටීමක් හෝ ඇතුවත් මම සඳ බඳුනේ කඩු විය හැක. එහිනම් වැටීමක් හෝ කරඩ තුවාලයක් පසු කලින් ඔබට දකින්නට ලැබෙන පොදු ලක්ෂණ මොනවාද? ඔබට සමානයෙන් ඇතිවන ගැටලුවක් වෙන්න වතයි. වීමයි පළමුවෙන් ඔබ දනිස් සන්දිය වටේ වීම සිදුවේ. දෙවෙනවා ඔබට ඇවිදින් විට ඔබට දුන්න අස්ථාවර්තය ඇතිවීමයි ඒ ඔබට දෙන්න විට ඔබ දනිස් කම්පනය වෙන බව. දෙන් ඒ අස්ථාවර්තය ලෙස හඳුන්වයි. ඇකුල් කඩුවීමක් පසු කලිනව මෙම ලක්ෂණය ඊට පදුව. ලක්ෂණයක් වන අතර කඩුවීමක් පසු කලිනව ඔබට දකින්නට ලැබී. ඔබට මෙම ලක්ෂණ තිබූ නම් වහම විදිවරේක සම්බන්ධ කරගත යුතුයි මන්ද. මෙම අස්ථාවර්තය නොසලක හරුවොත් ඇකුල් සඳ බඳුනේ පිහිසඳ බඳුන් තුවාල වලට හේතු විය හැකිය. අපගේ මූලික දනිස් සන්දිය තුළ අපිට සෙන්ද බඳුන හතරක් ඇති ඒවයින් දෙක කරසේට සෙන්ද බඳුන ලෙස හඳුන්වනි. අතර අනික් දෙක මානසික සඳහා වන ආතනේශික සන්ද බඳුන වේ. එබැවින් ඇකෝ සන්ද බඳුනේ කඩුව ඇති විට ඒ සලක නබලුවොත් හා නිසේ පැවිත කරු නොදන්නේත් ඒ මානසික කඩුවීමකට හේතු වී එයයි තේ පොදු දෙයක් වී. එබැවින් ඔබට විශේෂයෙන්ම අස්ථාවර්තය සම්බන්ධ ලක්ෂණයක් ඇති වෙතයි. සේම විටම විදිවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වී. රෝග විනිශ්චය තහවුරු කිරීම සඳහා වහමුණුරයි පරීක්ෂණයක් සිදු කරන්න. ඔබට ඇකුළු කඩුවීමක් ඇතිනම් ඇකුළු කඩුවීමක් අරද කඩුවීමක් හෝ සම්පූර්ණ කඩුවීමක් විය හැකිය. එබැවින් ඔබට අරද කඩුවීමක් ඇතිනම් ප්‍රථම පරිතකර රෝග වන්නේ නිසර පොණුව තත්පනයේ. ඔබට ශක්තිමත් කිරීම සහ තත්ත්වයේ වැඩිදීම කිරීම වැඩසටහනක් අනුගමනය කළ යුතු අතර ඒ ඔබ කන්ද සහ මුස්තර මස්පේශ ශක්තිමත් කිරීම විය යුතුයි. ඒ අරද කඩුවීමක් නම් අවුණු වශයෙන් මාස දෙකක් හෝ තුනක කාලයක් කළ යුතුයි. නමුත් මෙම පෞසපලි ඔබට සම්පූර්ණ කඩුවීමක් සහ අස්ථාවර්තය සම්බන්ධ ලක්ෂණ ඇතිනම් උදාහරණයක් ලෙස ඔබට ඇවිදින විට දනිස් කම්පනය වීම මෙම වර්ගයේ ලක්ෂණයක් සඳහා ආතරසකපක කුහිල ශාලේ කර්මයක් අවශ්‍ය වේ. එසේනම් දෙන්නවතම පරිගතිය වන්නේ මෙම ලගමන්ට පෙර නිර්මාණය කෙහෙල ශාලේ කර්මයක. මගින් ඔබ දනීසි කෙහෙල දෙකක තිබූ ඔබ උරයිසේ අභ්‍යන්තරය පසුවන් ගෘෆ්ට් එකක් ගැන ඒමයි. සහ මෙය හිමුස්ටර් ගෘෆ්ට් ලෙස හඳුන්වයි. අපි ඇක්‍රෝ ලැගමන්ට එක බෙක්තුමක සහ තිබී අස්තයේ විකිදිනයක් සමග පරත නිර්මාණය කිරීම. එසේනම මෙම පරත නිර්මාණයේ පසු මෙහි පරදනි වැදගත් කොටස වන්නේ පුනරුත්ථාපන කොටසේ මන්ද ශාලී ක්‍රමයේ ඊටාන් සුළු භූමිකාවක් ඉටු කරන අතර පසු ශාලීය පුනරුත්ථාපනයේ විශාල භූමිකාවක් ඉටු කරේ. මෙහි පුනරුත්ථාපනයේ තින් වෙනස් අධීර වලට බැද. එසේනම් අපි එය ශ්‍රේණියේ සිට මාස 3 දක්වා බැදීමේ එය මූලිකයි ශක්තිමත් කිරීමේ වැඩසටහනේ. දෙවැනි මාසිතෙනි ශක්තිය සහ කොන්දේසි කිරීමේ වැඩසටහන වන අතර අවසන් මාස 3 යගේ සාදල ගැනීම වැඩසටහන වේ. එසේනම් ඔබ මෙම සම්පූර්ණ වැඩසටහන මාස 8 සිට 9 දක්වා කාලයක් පුර සම්පූර්ණ කළ පසු පවණක් තරඟකාරී කරඩු මට්ටමට නැවත යම් වැඩි හොඳයි. එසේනම් මේ ඔබට නිවැරදි පුහුණුවට යාමට සහ අනාගතයේදී වෙනත් කරඩු තුවාල වලින් වළකින් පිණිසද උපකාරී වී. සෞටි